මම ඉන්දියාවේ කණ්ඩායමේ පුහුණුකරු හෝ කළමනාකරු නම් මේ වගේ හැසිරීමක් පෙන්වු ක්‍රීඩකයෙක්ව ඊළඟ තරගෙන් අනිවාර්යයෙන්ම ඉවත් කරනවා. හිටපු ඉන්දියා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමාන විචාරකයෙකු වන සංජය මංජර්කාර් විසින් සිදු කළ මෙම ප්‍රකාශය මෙන්නට ඉන්දියා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින් අතර දැඩි කතාබහට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ක්‍රීඩක විෂයන් හැලබගේ සහ ඉන්දියා තරුණ සුපිරිපිතිකරු වෛභව සූර්යවංශී අතර පිටිය මැදදී ඇති වූ උණුසුම් ගැටුමක් දඬුවම් අභියෝග සහ අවසානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීම නිමිත අවසන් මහ තරගය වටා ගොඩනැගුණු විශාල ආందోලනයක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. මේ කතාව අවසානයේ දක්වාම බලන්න. මොකද අවසන් තරගයට පෙර තවත් උණුසුම් ප්‍රකාශ කිහිපයක්ම එළියට ඇවිත් තිබෙනවා. පසුගිය සඳුදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා ඒ සහ ඉන්දියා කණ්ඩායම් අතර තරගය සාමාන්‍ය එක්දින තරගයක් ලෙස ආරම්භ වුණත් අවසානයේ ඒ ක්‍රිකට් රෝලින්ගේ දැඩි අවධානයට ලක්වන සිදුවීම් මාලාවකට මුල පිරුවා. තරගයේ ප්‍රතිඵලය තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු අතර එම අවස්ථාවේදී තමයි ශ්‍රී ලංකා ක්‍රීඩක විෂයන් හැලබගේ සහ ඉන්දියා ක්‍රීඩක වෛභව සූර්යවංශී අතර උණුසුම් වචන හෝමාරක් ඇතිව තිබෙන්නේ. පසුවෙම තත්ත්වය තවදුරටත් උණුසුම් වී ඇති අතර මාධ්‍ය වාර්තා අනුව ක්‍රීඩකයන් දෙදෙනා අතර ශාරීරික ස්පර්ශයක් දක්වා ඒ වර්ධනය වී තිබෙනවා. පිටේ සිටි අනෙකුත් ක්‍රීඩකයන් සහ නිලධාරීන් මැදිහත් වීමෙන් තත්ත්වය පාලනය කර තිබුණත් මෙම සිදුවීම තරගයෙන් පසුව දිගින් දිගටම කතාබහට ලක් වුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් තරග තීරකවරයා විසින් සමාලෝචනයක් සිදු කර තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෛභව සූර්යවංශී සහ විෂයන් හැලබගේ යන දෙදෙනාට තරග ගාස්තුවෙන් 50% දඩයක් නියම කර ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් මෙම තරගාවලිය ICC මගින් සෘජුව සංවිධානය කරන තරගාවලියක් නොවන නිසා අවසන් විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තියෙන ගැනීමේ බලය ශ්‍රී ලංකා සහ ඉන්දියා ක්‍රිකට් බලධාරීන් සතු බවද සඳහන් වෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිම අවධානයක් දිනාගත්තේ සංජය මංජර්කාර්ගේ අදහස් නිසායි. ඔහු ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ පිටියේදී කුමන ආකාරයක කුපිත කිරීම සිදු වුවත් ක්‍රීඩකයෙකු ශාරීරික ප්‍රතිචාර දැක්වීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. තමන් කණ්ඩායමේ පුහුණුකරුව කළමනාකරු නම් කණ්ඩායම තුළ විනය පිළිබඳ පැහැදිලි පණිවිඩයක් ලබා දීම සඳහා සූර්යවංශීව ඊළඟ තරගින් ඉවත් කිරීමට උවද පසුබට නොවන බව ඔහු අවධාරණය කර තිබුණා. මේ විශේෂත්වය වන්නේ සූර්යවංශී මේ වන විට ඉන්දියාවේ වඩාත්ම අවධානයට ලක්වෙත් තරුණ ක්‍රීඩකයන්ගේ කෙනෙකු වීමයි. ඉතා කුඩා වයසකදීම ඔහු IPL තරගාවලියේදී දැක්වූ දක්ෂතා නිසා ක්‍රිකට් රෝලින්ගේ ආකර්ෂණය දිනාගෙන සිටිනවා. එවැනි ක්‍රීඩකයෙකුට තම රටේම හිටපු සුපිරි ක්‍රීඩකයෙකුගෙන් මෙතරම් දැඩි විවේචනයක් එල්ලවීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. මේ අතර තරගාවලියේ තවත් වැදගත් සිදුවීමක් වුණේ ඉන්දියා ඒ කණ්ඩායම ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමයි. ඒ අනුව දැන් ශ්‍රී ලංකා ඒ සහ ඉන්දියා ඒ කණ්ඩායම් අතර අවසන් මහා තරගයක් පැවැත්වීමට නියමිතයි. නමුත් පේන විට ඒ සාමාන්‍ය අවසන් තරගයක් නොවේ. මොකද පිටියේ ඇති වූ මෙම ගැටුම නිසා තරගයට පෙරම ක්‍රීඩකයන් අතර මානසික සටනක් ආරම්භ වී තිබෙනවා. වාර්තා අනුව අවසන් තරගයට පෙර පැවැත්වූ මාධ්‍ය හමුවකදීද මෙම විරසකේ උණුසුම අඩු වී නැහැ. එහිදී වෛභව සූර්යවංශී විසින් විෂයන් හැලබගේට අභියෝගාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බව සඳහන් වෙනවා. ඔහු පවසා ඇත්තේ අවසන් තරගයේදී ඒ සිදුවීමට පිළිතුරක් ලබා දෙන බවයි. කෙසේ වෙතත් විෂයන් හැලබගේ ප්‍රතිචාරය සම්පූර්ණ වෙනස් ස්වභාවයකින් යුක්ත බව වාර්තා වෙනවා. ඔහු පවසා ඇත්තේ තම කණ්ඩායම උපරිමයෙන් ක්‍රීඩා කරමින් අවසන් තරගයේ ජයග්‍රහණය කිරීම පමණක් තම ඉලක්කය බවයි. ඒ නිසා බොහෝ දෙනාගේ අවධානය දැන් යොමු ඇත්තේ මෙම ක්‍රීඩකයන් දෙදෙනා පිටියේදී එකිනෙකාට ප්‍රතිචාර දක්වන ආකාරය දෙසයි. මේ අතර තවත් ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබුණේ ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයෙකු සහ ජනප්‍රිය විස්තර විචාරකයෙකු වන නව්ජෝත් සිං සිද්ධු විසිනි. ඔහු ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සූර්යවංශීගේ හැකියාවන් අව탁සේරු නොකළ යුතු බවයි. IPL තරගාවලියේදී ලෝක මට්ටමේ පන්දු යවන්නට පවා ප්‍රහාරය එල්ල කර ක්‍රීඩකයෙකු වන සූර්යවංශී අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කර හැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා. ඉතින් දැන් ප්‍රශ්නය වන්නේ සංජය මංජර්කාර් පවසන ආකාරයට සූර්යවංශීගේ හැසිරීම පිළිගත නොහැකි දෙයක්ද? නැත්නම් තරුණ ක්‍රීඩකයෙකුගේ තරංකාරී මානසිකත්වයේ ප්‍රතිඵලයක්ද? ඒ වගේම නව්ජෝත් සිද්ධු පවසන ආකාරයට සූර්යවංශී අවසන් තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නට සැබෑ තර්ජනයක් බවට පත් වෙයිද? නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම් පිටියේදී ඔහුට සුදුසු පිළිතුරක් ලබා දෙයිද? මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ අවසන් මහා තරගයේ ආරම්භ වූ පසුවයි. ඔබ හිතන්නේ මේ සිදුවීමේ වැරදිකර කවුද? සහ අවසන් තරගයේ ජයගන්නේ ශ්‍රී ලංකාවද ඉන්දියාවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.